හරි. ළම අද අපි උගන්වන්න යන්නේ ඔයගලන්ට මේ කැටායන විශ්ලේෂණය. එහෙම නැත්නම් කාණ්ඩ විශ්ලේෂණය මගින් කැටායන හඳුනා ගැනීමේ කියන කොටස. මේක හරි ලේසි. මේක මම මේ කියන විදිහටම ඔයගොල්ලෝ අත්හදා බලන්න සාමාන්‍ය විභාගයේදී එන දේවල් විදිහට පොඩ්ඩක් සලකන්න පුළුවන්. මම අනවශ්‍ය දේවල් මෙතන උගන්වන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම විභාගෙට එන දේවල්. මේ ටික විතරක් මතක තියාගත්තත් ඔයගලන්ට විභාගෙ ලකුණු 75 ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස ගැන මේ කතා කරන්නේ. 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස කාණ්ඩ විශ්ලේෂණය යටතේ අහන්නේ. ඒකෙදි ඔක්කොම දැනගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කොටස අනිවාර්යයෙන්ම හැබැයි දැනගෙන ඉන්නම ඕන. ඔයගලන්ට මේ ටික කරගන්න පුළුවන්. හරි. මුලින්ම අපි බලමු කැටායන. සාමාන්‍යයෙන් කැටායන විශ්ලේෂණයේදී අපි දන්නවා මේ කැටායනත් එක්ක අවක්ෂේප වෙන්නෙම නැති දේවල් ටිකක් තියෙනවා. ඒව ගැන අපි බලමු මෙතන මේ අපිට එන ටිකෙන් කැටායන ගැන. නයිට්‍රේට NO3- NO2- ඇසිටේට් CH3COO- වගේ අයන මේ කිසිම කැටායනයක් එක්ක අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ගෙන් සිද්ධ වෙන දේ තමයි ඒගොල්ලෝ ලවණ විදියට ඉන්න එක විතරයි මෙතනදී වෙන්නේ. ඒතකොට මේ කැටායන මිශ්‍රණේ විවිධ වර්ගයේ කැටායන තියෙන්න පුළුවන්. මේ කැටායන වලින් අපි සලකන්නේ අද මේකෙදි මෙන්න මේ කියන දේවල්. මුලින්ම අපි කරන දෙයක් තමයි මේ කැටායන විශ්ලේෂණයේදී පළවෙනියට අපි මේ ද්‍රාවණයට, ඒ කියන්නේ මේ කෝප්පයක් වගේ එකක් අරගෙන අපි මේකට දානවා කැටායන ගොඩක් තියෙන එකට තනුක HCl. දැම්මට පස්සේ තනුක HCl මගින් අවක්ෂේප කීපයක් ඇති වෙනවා. 3ක් ඇති වෙනවා. 3න් අපිට විභාගයට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දෙක විතරයි. හොඳට මතක තියාගන්න මේ දෙක විතරයි. එකක් තමයි AgCl, අනිත් එක තමයි PbCl2. ඒ කියන්නේ මේ ද්‍රාවණයේ තිබ්බනම් Ag+ එහෙම නැත්නම් Pb2+ මේකේ අවක්ෂේපයක් ඇති වෙනවා මේ දෙකම සුදු පාට. විශේෂිතම දේ තමයි මේ සුදු පාට හැදෙන අවක්ෂේපයක් ආපු ගමන් අපි මේගොල්ලෝ හඳුන ගන්න හදනවා. ලේසි විදියක් මේක. මේ AgCl කියන එක නම් තිබුණොත් ඒගොල්ලෝ දෙනවා ඊළඟට මේක හඳුනා ගැනීම පරීක්ෂාවක තනුක ඇමෝනියා, තනුක NH3 නැත්නම් NH4OH කියලා කියනවා අලුතෙන් අපි. NH4OH තුල දිය වෙනවා නම් නැත්නම් ඒ තනුක ඇමෝනියා තුල සම්පූර්ණයෙන්ම දිය වෙනවා නම් අපි කියනවා මේක තුල AgCl තිබිලා කියලා. එහෙම නැත්නම් අපි හිතමු මෙතන PbCl2 තිබ්බනම් ඒගොල්ලෝ කියලා තියෙන උණු ජලයේ දිය වේ කියලා. උණු ජලයේ දිය වේ කියලා. ඒතර උණු ජලයේ දිය වෙනවා නම් ඒක PbCl2 වෙන්න ඕනේ. ඒතර අපි අඳුර ගන්න විදියක් මම මේ කිව්වේ. දැන් ඊට පස්සේ අපිට වැදගත්